1989 දෙසැම්බර් 13 වෙනිදා මේ වරකන්ද වත්තක ගමවටරලා මගේ ළමයි දෙන්න අත්අඩංගුවට අරගෙන මේ මාතලේ විජය කොලෙජ් එකේ පෞද්ගලිකයේ තානායිමේ එතෙන්ද ගෙනාව. එතන ගෝඨාභය රාජපක්ෂ තමයි හිටියේ. ඊට මගේ පවුල මේ මට කෝල් එකක් දුන්නා මේ වහම එන්න ළමයි දෙන්න අත්අඩංගුවට ගත්තා කියලා. ඒකට පහුවදා මම පාන්දර පිටත් වෙලා එහෙන් ආවිදලා මම විජය කෙලින්ම ගියා විජය කොලෙජ් එකට. යනකොට මේ ළමයි දෙන්නගේ ධම්මයේ රෝහණ නිසාන් තරම්තිරගේ සාහෘද ජාතක රත්නයේ කියලා නම ළමයි දෙන්නගේ නම් දෙක මේ තිබුණා මේ රත්පෑනේ කපලා තිබුණා. ඒක මේ ලයිව් කිව්වේ යූඩියත් වෙරලා කියලා එක්කෙනෙක්. ඒකෝට මම හැම තැනම හොයලා බලලා නන්දි මෙට්‍රෝ එකනක මහත්තයට දැන්නුවා ගෝඨාභය රාජපක්ෂට ඒ කාලේ අභ්‍යාචනයක් ඉදිරිපත් කෙරුවා. ඒවට කිසිම ප්‍රතිඵලයක් නැහැ. ළමයි ඉන්නවා කියලා නම් පණිවිඩයක් දීලා තිබුණා. ගෝඨාභය මේ නන්දි මෙට්‍රෝ එකනක මහත්තයට. ඊට පස්සේ මේ රෙඩ් බානා කැම්ප් එකට ගියා. ඒ ඉන්නවා කියලා අරගෙන. ඒක ඉතින් මේ දවුලකල. පස්සේ එතෙන්ද ඇතුළට යන්න දුන්නෙත් නැහැ. පොලිසියට පැමිණිලා දාන්න ගියාම ගේට්ටුවේ ඇතුළට යන්න දුන්නෙත් නැහැ. මේ මුළු ගමම සාක්ෂි කියන මේ දා ගම හොටලවල ගත්තේ. ඉතින් මේ ළමයි දෙන්නට මොකද උනේ කියලා මම ගැටු ජනාධිපතිතුමාගෙන් මේකන විශේෂයෙන් පරීක්ෂණයක් කළා. අත්අඩංගුව හොයලා බලලා ආධාරයක් මේ හැමෝටම විශ්ත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒකයි මගේ අවසාන මේක. මම බොහොම දුක් විඳලා හැමදේම කරලා ළමයි දෙන්න අධ්‍යාපනයක් දීලා උසස් පෙළ කරපු ළමයි දෙන්න. අද වෙනකන් මගේ මේ ඉතුරු ළමයි දෙන්නට පොඩි මේක කෝකේ හන්ද අධ්‍යාපනයේ උගත් ආදාළ වුණා. මට මේකට යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න කියලා ගතු අධිකරණයට මේ ජනාධිපතිතුමාගේ මගේ අවසාන ඉල්ලීම කරන්නේ මම ඒකයි.